නමෝ බුද්ධාය. අද අපි කතා කරන්න යන්නේ බෞද්ධයන්ට ඉතා වැදගත් බක්පුර පෝය දිනය ගැනයි. බක්පුර පෝය දිනය කියන්නේ බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිහිපත් කරන පූජනීය දිනයක්. මේ දිනෙන් අපට ලැබෙන්නේ සාමය, කරුණාව සහ එකමුතුකම පිළිබඳ මහත් පණිවිඩයක්. බක්පුර පෝය දින බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. එම කාලයේ නාගරජුන් දෙදෙනා අතර රන් සිංහාසනයක් සම්බන්ධයෙන් බරපතල යුද්ධයක් ඇතිව තිබුණේ. එම යුද්ධය නිසා බොහෝ ජීවිත විනාශ වීමට තිබුණා. එය දැනගත් බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කර ධර්මය දේශනා කරමින් ඔවුන්ගේ වෛරය නවතා සාමය ඇති කළා. බුදුන් වහන්සේ දේශනා කළේ වෛරයෙන් වෛරය නැති නොවන බවත් කරුණාවෙන් සහ මෛත්‍රියෙන් පමණක් සාමය ඇති කළ හැකි බවත්ය. එම නිසා නාගරජුන් දෙදෙනා යුද්ධය නවතා බුදුන් වහන්සේට ගෞරව දක්වූහ. මෙම පෝය දිනේ බෞද්ධයන් සිල් සමාදන් වීම, දන් දීම, බෝධි පූජා කිරීම, බුද්ධ පූජා කිරීම සහ ධර්ම දේශනා අහිම වැනි පින්කම් සිදු කරති. බක්පුර පෝය දිනෙන් අපට ලැබෙන්නේ ලොකු පාඩමක්. ඒ තමයි වෛරය, කෝපය සහ ගැටුම් අතහැර සාමයෙන් සහ කරුණාවෙන් ජීවත් වීම. අපි හැමෝම එකමුතුවෙන් මෛත්‍රියෙන් සහ දයාවෙන් ජීවත් වුණොත් සමාජය සතුටින් පිරුණු ලෝකයක් වේ. එබැවින් මේ බක්පුර පෝය දිනේ අපි හැමෝම පින්කම් කරමින් සාමයෙන් ජීවත් වීමට උත්සාහ කරමු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය